කොහොමද ඉතින් ඔයාලට ගොඩාක් අය මගෙන් අහලා තිබ්බා කොහොමද තොල් රෝස පාට කරගන්නේ කියලා. මං අද හරියට පිළිවෙලටම කියලා දෙනවා තොල් රෝස පාට කරගන්න විදිය. මම මේ කරන විදිහටම ඔයාලත් කරලා බලන්න. අපි නිකන් ලිප් බාම් එකක් යූස් කරාට තොල් රෝස පාට වෙන්නේ නැහැ. ඉතින් මම අද ඔයාලට හරි පිළිවෙලට ඒක ගැන කියලා දෙන්නම්. එහෙනම් අපි හදමු. ඔන්න ඉතින් ළමයි අපි මුලින්ම බීට්රූට් කෙඩියක් ගන්න ඕනේ. ඔයාලා මේක සුද්ධ කරගෙන හීනියට අපිට ඒකේ යුෂ ගන්න පුළුවන් විදියට හදා ගන්න. මම මේක සුද්ධ කරගන්න ගමන් ඔයාලට කියන්නම් ගොඩාක් අයගේ තොල් කළු වෙන්න හේතුව. ගොඩාක් අය වතුර අඩුවෙන් බොනවා. එතකොට මේ සූර්ය කිරණට ඒ වගේම එක එක ලිප්ස්ටික් ඔයාලා පාවිච්චි කරනවා. එතකොටත් ගොඩාක් කළු වෙනවා. ඒ වගේම නිතර තොල් දිවෙන් තෙත් කරන්න එපා. මොකද අපි කන කෑම වල තියෙන බැක්ටීරියාත් එතකොට මේ තොල් වලට ගොඩාක් බලපානවා. ඒ වගේම ඔයාලා කෑම කාලා අනිවාර්යෙන් ටිෂූ එකකින් හරි මොනවා හරි ඔයාලගේ තොල් පිහදා ගන්න අනිවාර්යයෙන්ම. මේ තියෙන ළමයි මී පැණි මේවන ළමයි ගොඩාක් ස්වභාවික මී පැණි ඔයාලට බෙහෙත් බඩු කඩේකින් මේ මී පැණි ගන්න පුළුවන්. ඉතින් මම මේ මී පැණි ටිකකට පොල් තෙල් තමයි මේ දාගන්නේ. ඒ වගේම අපි අර බීට්රූට් යුෂක් දාලා මේක හොඳට කලවම් කර ගන්නවා. ඔයාලට මේක උදේට රෑට ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම සතියට 4-5ක් යූස් කරන්න හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. දැන් මම අරක පැත්තකින් තියා ගන්නවා. දැන් මම මේ අරගෙන තියෙන්නේ සීනි. ඔයාලා සීනි ටිකක් ගන්න. ඒ වගේම අපිට දැන් මේ හදා ගන්න එකටත් මී පැණි ඕනේ. ඔයාලා මම මේ ස්වභාවිකම මී පැණි අරගෙන තියෙන්නේ අපේ සුදු අම්මගේ. ඉතින් මම මේ දෙක හොඳට කලවම් කර ගන්නවා. මම මේ තොල් දෙක ස්ක්‍රබ් කරන්න තමයි හදන්නේ. මේකෙන් තොලේ තියෙන මැරුණු කොටස් අයින් වෙලා යනවා. ඊට පස්සේ තමයි අපි අර ලිප් බාම් එක පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඇති දැන් මේක ගොඩාක් තෙතමන තියෙන විදිහට නෙවෙයි හැදුවේ. සීනි කැට තියෙන විදිහට තමයි හදන්නේ. මී පැණි ටිකක් දාලා සීනි දාලා තමයි මම ඕක හදාගත්තේ. දැන් මම මේක පාවිච්චි කරනවා. ඔයාලත් හොඳට දැන් මම මේ වීඩියෝ එකේ හින්දා සාමාන්‍ය විදියට කරන්නේ. ඔයාලා හොඳට ඔයාලට දැනෙනවනේ මේ තොලේ මැරුණු සම අයින් වෙන විදිහටම ඔයාලා හොඳට ස්ක්‍රබ් කරගන්න. බීට්රූට් වල තියෙන නැචරල් කලර් එක හින්දා අපේ තොල් වලට ලස්සන පාටක් එනවා. පොල් තෙල් වලින් අපේ තියෙන තොල් ඩ්‍රයිනස් එක අඩු වෙනවා. මී පැණි වලින් අපේ ලිප්ස් හොඳට සොෆ්ට් වෙනවා. ඒක නිසා තමයි මම මෙන්න මේ විදිහට මේ ලිප් බාම් එක හදාගත්තේ. ඔයාලත් පාවිච්චි කරලා බලලා මට අනිවාර්යෙන් රිසල්ට් එක කියන්න. ඔයාලට පුළුවන් ඕක එකපාර හදාගෙන ෆ්‍රිජ් එකට දාගන්න පුළුවන්. මාසයක් දෙකක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් හොඳට ඔයාලගේ මැරුණු සම අයින් වෙලා ඉවරයි. අපි දැන් මේ වෙලාවේ මේ බීට්රූට් වලින් මේ පොල් තෙල් දාලා මේ මී පැණි දාලා හදාගත්ත මේ බාම් එක පාවිච්චි කරාට පස්සේ අපේ තොලට හොඳට මේක උරා ගන්නවා. එතකොට ඉක්මනට අපේ තොල ලස්සන පාටක් එන්න බලනවා. ඉතින් ඔයාලා විනාඩි 20ක් විතර පුළුවන් නම් තියන්න. ඔයාලට පුළුවන් නම් ඔයාලා ගෙදර නිකන් ඉන්නවනම් අනිවාර්යෙන් දවසට එකපාරක් වගේ පාවිච්චි කරලා බලන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔය අපේ සුදු අම්මගෙත් මං ගානවා. ඉතින් ඒ කියන්නේ මම ගොඩාක් ඇදුවා. ඉතින් මේ මං එයාගෙත් ගානවා. එයාත් ආසයි ඌවට. ඒක හින්දා ළමයි එහෙනම් මං අදට ගිහින් එන්නම්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.